තරස්මස්ක මමත් මණ්ඩල සමරවීර මන්ත්‍රීතුමත් කියලා බලලා සිටියා මොන වගේ සත්‍යයක් තුළ ජීවත් වන්නේ කියන එක අපිට පේන බොහොම අවම මට්ටමේ දේවල් තමයි ඉස්සරහට කරලා තියෙන්නේ. උසාවි ඉදිරිපත් කරාට යම් දේවල් ලබලා දෙන්න ඒ සම්බන්ධයෙන් අපිට පේන්නේ ඒවා පේන්න තිබෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක අපිට දෙන්න තිබෙන්නේ ඒ ත්‍රස්තවාදය නැති කිරීමේ ඇති වූ කර්මයකට මේ වගේ දෙයක් ඇති වෙලා තියෙන එක. ඒ විතරක් නෙමෙයි කතා කරන අවස්ථාවේ දෙන්නේ එතුමා මෙතන ඇතුලේ ඉන්නකොට ත්‍රස්තවාදය ඇති කරපු අය අමතිකම් වදගෙදරවල ඉන්නකොට ඒක සියලු දෙනාටම සම්මුලයෙන් සත්‍යයක් තමයි අපිට පෙනෙන්නේ. මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් මෙවැනි දෙයක් පුළුවන් තරම් සාධාරණීකරණය කරන්න. අපි උසාවියේ පද්ධතිය තුලින් විශ්වාස කරන ඒ සාධාරණීකරණය ඉෂ්ට වේවි කියලා. දවසෙම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ වීර සොල්දාදුවා ඉතාමත්ම අවම පහසුකම් සහිතව ඉර කළා කියන විදිය දැක්කම මට විශාල ලැජ්ජාවක් ඒ වගේම විශාල වේදනාවක් ඇති වුණා. මේ වගේ රටට සේවයක් කරපු කෙනෙකුට වෛරක්කාරී දේශපාලනය නිසා මෙවැනි සත්‍යයක් උදා වෙන්නට ඉඩ දීපු එක ගැන මම හිතන්නේ මේ ලංකාවේ පුරවැසියෙක් හැටියට සියලු දෙනාම ලැජ්ජ වෙන්න ඕනේ. ඒ නිසාම මම නව අධිෂ්ඨානයකින් එළියට බහින්නේ මේ අසාධාරණයට හේතුව අපි සියලු දෙනාම පක්ෂ පාට ආගම් ජාති ભેදයෙන් තොරව එකතු විය යුතුයි කියලා.